භූපාලි රාගය ගැන ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ. මොකද භූපාලි රාගය ස්වර ඔක්කොම සුද්ධයි. මේකේ ඔයාලට මේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මොකද බිලාවල් රාගයේ ස්වර 7ක් තිබ්බට මේකේ තියෙන ස්වර 5යි. සාමාන්‍යයෙන් භූපාලි රාගයේ තාඨය කල්යාණ ජාතිය අවුඩව වාදී සාරි ගප දස අවරෝහණ සදප ගරිස. ඒ වගේම මේක රාත්‍රීපතන් පහරේට රාගයක් වන අතර ඒ වගේම මේකේ මුඛ්‍යාංගය ගාරි සද සරිග පග දප ගරිස කියලා අපිට කියන්න පුළුවන්. මේ මම මේ කියන තොරතුරු මේ රාගයේ විස්තර ටික අපි ඔයාලට වෙනම PDF එකක් විදිහට හදලා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා. ඔයාලගේ ලින්ක් එකකින් ඒ WhatsApp group එකට ගිහිල්ලා ඒ note ටික ගන්න. දැන් මම කියාගෙන යන ටික ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. අපි අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා ඒ PDF එකක් හදලා ඔයාලට ඒක note ටිකකින් ගන්න පුළුවන්. හරි අපි එහෙනම් ඊළඟට යමු භූපාලි රාගයේ සර්ගම් ගීතය පැත්තට. භූපාලි රාගයේ සර්ගම් ගීතය බිලාවල් රාගයේ වගේම තමයි. හරි අපි එහෙනම් දැන් භූපාලි රාගයේ සර්ගම් ගීතය ගායනා කරමු. සසද පග රි සරි ග පග ද පග ग पद स रे स द प स स पद प ग रे स ग ग पद प स स द द स रे द द स रे ग रे स द ग ग रे स रे रे स द स स द प ग रे स. එහෙම භූපාලි රාගයේ සර්ගම් එක ගායනා කර ඒකත් ඔයාලා මේ බිලාවල් රාගයේ වගේම සර ටික මතක තියාගන්න ඕනේ. මොකද අපිට එන ප්‍රශ්නේ මේ මොන රාගෙන් එයිද කියලා අපිට හිතා ගන්න බෑ. රාග පහම මතක තියාගන්න ඕනේ. කොහොම හරි මොන ක්‍රමෙන් හරි මතක තියාගන්න ඕනේ. මම මේ රාගෙට කැමති නේ. මම මේ රාගෙට කැමති කියලා රාග තෝර අපිට මේකේ රාග තෝර ඉන්න බෑ. අපිට රාග පහම පුළුවන් වෙන්නත් ඕනේ. ඒ වගේම මේ රාගවල විස්තර සර්ගම් ගීත, ලක්ෂණ ගීත, ඒ වගේ මධ්‍යලය ගීත පුළුවන් වෙන්න ඕනේ. අපි එහෙනම් බලමු නේද භූපාලි රාගයේ ලක්ෂණ ගීතය කොහොමද එන්නේ කියලා. හරි මම ඉස්සෙල්ලා වගේ ලක්ෂණ ගීතේ ස්වර ටික ඔයාලට කියලා දීලා ඊට පස්සේ ඒකේ ගීතේ ඔයාලට ගායනා කරන්න කොහොමද කියලා කියලා දෙන්න. හරි අපි එහෙනම් මෙහෙම ගායනා කරලා බලමු. සද පග රි සරි සද සරේ ग रे ग ग ग रे ग प स द स द प ग रे स ग प द प स स स रे ग रे स द ग रे स द रे स द प ग रे स. හරි එහෙනම් අපි ලක්ෂණ ගීතේ වචන ටික ඒ තාලෙට කියලා බලමු. දේසිත රාගිනියේ භූපාලි කලන මේල ගත රස බර කරුණ කාසර වාදී දසංවාදී ගාසරවාදී දසංවාදී මනි නොමැතිවනි සපෙරයම ගැයින. මේකත් ඔයාලට කැමති තාලයකට කියන්නේ මුරුදු විදි ඔයාලට පුළුවන් විදිහකට ගායනා කරගන්න පුළුවන්. ඒ වගේම මම දැන් ඔයාලට මධ්‍යලය ගීතය කියන්න යන්නේ. ඔයාලට අපේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන සම්පූර්ණ නෝට් එක. ඒක ඔයාලා කැමති තාලයකට ගායනා කරන්න පුළුවන්. මොකද මේක එක එක කට්ටිය ඒ මේ මධ්‍යලය ගීත එක එක තාලවලට ගායනා කරනවා. එතකොට මේ මං කියන විදිහට ඔයාලට හරි ගියේ නැත්නම් එතකොට අවුල්නේ. ඒක නිසා ඔයාලගේ තාලයකට ඔයාලා මේක පුරුදු වෙන්න ඕනේ ස්වර ටිකත් එක්ක. කොහොම හරි සම්පූර්ණ ගීතය වෙනතත් අදුම තරමේ ස්ථායි කොටස සම්පූර්ණයෙන් හරියට ලියන්නේ කොහොමද කියලා පුරුදු වෙන්න ඕනේ. කොහොම හරි මේ ප්‍රැක්ටිස් කරලා ඒක පුරුදු වෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් මධ්‍යලය ගීතයක ස්ථායි කොටස ලියලා තාල සංඥා දාන්න සාමාන්‍යයෙන් අපිට එනවා. ඒක නිසා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරලා
එක වැරද්දක් වන්න නැති වෙන්න අර ඇදෙන තැන් වල ඒ විදිහට ඒ ඉරිකෑල් ඉරි ගහලා එතකොට අර වචන ලියනවා නම් S එක දාලා ඒ වගේ ඇදෙන තැන් එහෙමම හරියට මාක් කරන්න ඕනේ. මොකද එහෙම වැරදුනොත් ඔයාලටම තමයි ලකුණු අහිමි වෙන්නේ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ භූපාල් රායඩයත් සිද්ධාන්ත ටික ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා කාපි රාගය ගැන ඔයාලට කියලා දෙන්න. එතකන් මේ රාග දෙක මම කලින් වීඩියෝ එකෙන් කියලා දුන්නා වගේ බිලාවල් රාගයත් මේ වීඩියෝ එකෙන් කියලා දුන්න භූපාල් රාගයත් දෙක හොඳට ප්‍රැක්ටිස් කරන්න. රාග පහම ඉවරනාට පස්සේ මම ඔයාලට පොඩි සමරියක් විදිහට කියලා දෙනවා. කියන්නේ රාග පහම එකම වගුවකට අරගෙන කොහොමද මේ රාග ලක්ෂණ ටික රාගවල තොරතුරු ටික කොහොමද අපි එකම වගුවකට අරගෙන පාඩම් කරගන්න ලේසි වෙන්න අපි හදාගන්නේ කියලා. අපි එහෙනම් කාපි රාගයෙන් හම්බෙමු.